අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා සිසන් සිත් උසස් අධ්‍යාපන ආයතනයේ ගණිතයේ විෂය දේශකතුමා සරිඳු කටුකම්පිටිය සර්. සායිබෝන් සුබලතවරුද්දකයෝ. සර් අපිට අවුරුද්ද සිසන් සිත් එකට අවුරුද්ද. මේ අවුරුද්ද ගැන සර්ට මොනවද කියන්නේ? ඇත්තටම නිකන් අවුරුද්දක් ගෙවිලා ගියා නිකන් වේගෙන් ගෙවිලා ගියා වගේ. නමුත් අපි මම තමයි මුලින්ම සජුන් සර්ගෙන් පස්සේ ආයතනයට සම්බන්ධ වුණේ. මම හිතන්නේ මැයි මාසේ ඉඳලම වගේ ගිය අවුරුද්දේ සම්බන්ධ වුණා. ඉතින් අවුරුද්දක් ඇතුලේ මම දැක්කා මේ අනුක්‍රමික ගමනක්. කියන්නේ මේක ඇවිල්ලා නිකන් අර සෝඩා බෝතලේ කැඩුවා වගේ නෙවෙයි, බැලුම පිපුරුවා වගේ නෙවෙයි. මේක හරි අනුක්‍රමික ගමනක් යන්නේ. ඉතින් අනුක්‍රමික ගමන ඇතුලේ ස්ථාවරයක් මම දකිනවා. ඉතින් අපිට තියෙන පහසුකම් එක බලපුවාම මම හිතනවා වැලිපිල්ලෑවේ ඉහළම ප්‍රමිතිගත පහසුකම් ටිකත් එක්ක ප්‍රමිතිගත අධ්‍යාපනයක් දරුවෙක්ට ලබන්න පුළුවන් හොඳම තැනක් විදිහට සහ අපි ඊටාම සතුටින් මානසිකව ඊටාම හොඳින් පන්ති කරන තැනක් කියලා කියන්න පුළුවන් අපිට අපේ සිසන්සි පායතේ. බොහොම ස්තුතියි සර්. මම සර්ගෙන් අහුවොත් එහෙම මේ දැන් මේ අවුරුද්ද ඇතුලේ අපි සෑහෙන වැඩ ගොඩක් කරලා ඉස්සරහට සිසන් සිත් එක ඇතුලේ මොනවා වේද? දැන් ගණිතයේ විෂය සම්බන්ධව ගණිතයේ විෂය අපේ ළමයින්ට සෑහෙන වැදගත් විෂයක් නේ සර්. එතකොට ගණිතයේ විෂය සම්බන්ධව ඉස්සරහට සිසන් සිත් එකේ වැඩ පිළිවෙල මොනවා වගේ වේද? කැමති අදහසක් ගන්න. ඔව් ඇත්තටම මේ දෙවෙනි වාරය ඉඳලා අපි මගේ පෞද්ගලිකව අපි අලුත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගණිතය සම්බන්ධ ළමයින්ගේ තියෙන එකම ප්‍රශ්නය ළමයාට පන්ති වෙලාවේ ගණන් හදන්න පුළුවන්, සති දෙකකට පස්සේ ගණන් හදන්න බෑ. ඒකට මේකට පවත්වා ගැනීම අඛණ්ඩතාවය සම්බන්ධ ප්‍රශ්නයක් ළමයාට තියෙනවා. ඒකට අදාළ වැඩපිළිවෙලක් අපි හෝම්වර්ක් පේපර් නමින් අලුත් වැඩපිළිවෙලක් සිසන්සිප් ආයතනයෙන් තමයි මේ අවුරුද්දේ මුලින්ම ඒ වැඩේ පටන් ගන්නෙ. ඉතින් වෙනතට වඩා සක්‍රියව විශේෂම දරුවා සහ දරුවාගේ දෙමව්පියෝ කියන කට්ටිය ඔක්කොම එකට එකතු කරගෙන පන්තියේ දවසත් පන්ති නැති අනිත් දවස් 6ත් එකට එකතු කරගෙන අලුත් වැඩපිළිවෙලක් හදන්න සූදානම් කරලා තියෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අදහසක් ගන්න. හරි බොහොම ස්තුතියි. එහෙනම් අපේ ආයතනයේ ජය.